අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඔක්ස්ෆර්ඩ් ලංකා ආයතනයේ අධ්‍යක්ෂකවරියක් වගේම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වෙන බද්රානි සේනානායක මහත්මිය. ඉතින් අපි දැනගන්න කැමති ඔබතුමියගේ වසර 35ක පමණ අත්දැකීමත් සමගම ඇත්තටම මේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙලා ඉන්න පුද්ගලයින්ට ඉන් මිදෙන්න පුළුවන්ද? ඔව් ඇත්තටම අනිවාර්යෙන්ම පුළුවන්. මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙන්න බලාගෙන ඉන්න පුද්ගලයෙක් ඉන්නවා නම් එයා මොනවද මුලින්ම කරන්න ඕන මේ සඳහා මේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙන්න නම්? පළමුවෙන්ම මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයා එයා මත්ද්‍රව්‍ය භාවිතා කරනවා කියලා පිළිගන්න ඕන. ඊළඟට එයාට තියෙන්න ඕන භාවිතා කරන පුද්ගලයාට සැබෑ අවශ්‍යතාවයක් තියෙන්න ඕන මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න. ඒ වගේම එයාගේ කැපවීම අවශ්‍ය වෙනවා, අවංක වෙන්න ඕන. ගෙදර අයගේ සහයෝගය අවශ්‍ය වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙන්න බලාගෙන ඉන්න පුද්ගලයෙක් ඔබ ආයතනයට පැමිණියහොත් එම පුද්ගලයාට ඔබ ආයතනයෙන් ලැබෙන සේවාව වගේම ප්‍රතිකාර ක්‍රමවේදය මොන වගේද? ඔක්ස්ෆර්ඩ් ලංකා මෙඩිකල් ආයතනය ආරම්භ කළා මේ වෙනකොට වසර 24ක් වෙනවා. එතකොට ඔක්ස්ෆර්ඩ් ලංකා ආයතනයේ ප්‍රතිකාර ක්‍රමය ගත්තොත් ඖෂධ ප්‍රතිකාරය සහ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතා කරන අයට එය නැවැත්වීම සඳහා මෙය ප්‍රතිකාර ක්‍රමයේ පිටුවහලක් වෙනවා. මේකට හේතුව තමයි ලෝකයේ පිළිගත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සඳහා ක්‍රියාත්මක වන ප්‍රතිකාර ක්‍රමවේදයක් අපි ක්‍රියාත්මක කරනවා. මේ ප්‍රතිකාර ක්‍රමයේ විශේෂත්වය තමයි ඕනෑම කෙනෙකුට තමන්ගේ නිවසේ ඉඳලා ප්‍රතිකාර ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිකාර කාලය තුලදී රැකියාවක් කරනවා නම් රැකියාවට යන්න පුළුවන්. එතකොට ගෙදර අයත් එක්කලා සතුටින් සමගියෙන් කාලය ගත කරන්න පුළුවන් සහ ගෙදර අයගේ නිවසේ අයගේ සහයෝගය මේ සඳහා ලබා ගන්න පුළුවන්. ප්‍රතිකාර කාලය මාස 2යි. මේ කාලය තුල වෛද්‍යවරයාගේ සහ මනෝපදේශකවරයාගේ උපදෙස් මත ප්‍රතිකාර ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම තමයි මත්ද්‍රව්‍ය භාවිතය කරන පුද්ගලයාගේ වගකීම වන්නේ සහ යුතුයකම වන්නේ. ඔක්ස්ෆර්ඩ් ලංකා ආයතනයට එන සෑම පුද්ගලයෙකුගේම රාශභාවය රැකීමට ඔක්ස්ෆර්ඩ් ලංකා කාර්ය මණ්ඩලය බැඳී සිටිනවා. මේ ප්‍රතිකාර ක්‍රමය සාර්ථක කර ගැනීම සඳහා වෛද්‍යවරු මෙන්ම උපදේශකවරු කැපවී සිටිනවා. අපගේ සේවාව ලබා ගැනීමට ඔබ කැමති නම් ඔක්ස්ෆර්ඩ් ලංකා ආයතනයේ වෙබ් අඩවියට පිවිසිලා දුරකථන අංකයෙන් අමතන්න පුළුවන්. පෑලියගොඩ පොලිසිය අසල තමයි ඔක්ස්ෆර්ඩ් ලංකා ආයතනය පිහිටලා තියෙන්නේ. ඔබට පුළුවන් අප ආයතනයට පැමිණිලා සේවාව ලබා ගන්න. එහෙම නැත්නම් වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්.